වඩක්කම් අද අපි බලමු සිංහල හෝඩියේ තිබෙන මා මීට පෙර ඔබට ඉගෙනූ විෂය කරුණු වලට අදාළව සිංහල හෝඩියේ තියෙනවා ඇයන්න සහ ඈයන්න. හැබැයි දෙමළ හෝඩියේ එම අක්ෂර දෙකම නැහැ. නමුත් එම අක්ෂර වලට උච්චාරණ දෙමළ භාෂාවෙන් තියෙනවා. එහෙමනම් ඒ උච්චාරණය තියෙන්නේ කොහෙද කියලා අපි බලමු. ඊට කලින් අපි බලන්න ඕනේ ප්‍රාණාක්ෂරය අ ව්‍යංජනාක්ෂරය ක් ච් කියලා යනවා. එහෙමනම් හොඳට මතක තියාගන්න ඕනේ අපි ප්‍රාණාක්ෂරය වන අ කියන අක්ෂරයත් එක්ක එකතු වෙන ගාත්‍රාක්ෂරයක්. ඒ කියන්නේ ප්‍රාණ ගාත්‍රාක්ෂරයක් පළවෙනි පේළියේ ක ස ප ත ම ඤ ඤ කියලා කෙටි ස්වර සවුන්ඩ් වලින් එන ප්‍රාණ ගාත්‍රාක්ෂරයක් මීටරේ තියාගෙන එවැනි අක්ෂරයක් මෙන්න මෙවැනි අක්ෂරය වලට මුලින් යෙදෙනවා නම් ඒ කියන්නේ මෙන්න මේ ර් අක්ෂරය, ල් අක්ෂරය, න් අක්ෂරය, ඊ අක්ෂරය, ඤ අක්ෂරය, ච් අක්ෂරය, ට් අක්ෂරය මෙන්න මෙවැනි අක්ෂර වලට මුලින් මම ඔන්න කියපු ක ච ප ත ම යන අක්ෂර පළවෙනි පේළියේ අක්ෂරය මෙන්න මේ අක්ෂර 7කට මුලින් යෙදෙන විට ඈ කියන සිංහලට සමාන ඇයන්න සවුන්ඩ් ගන්නවා. උදාහරණයක් අපි බලමු. මෙන්න මේ බලන්න අතනින් අපි පැහැදිලි කරපු අක්ෂරයක්. මොකද්ද? ල් අක්ෂර තියෙනවා. මෙන්න මේ ල් අක්ෂරය තියෙනවා. න් අක්ෂරය තියෙනවා. එහෙමනම් අපි බලමු ප ල් ලී. එතකොට අපි හිතන්නේ පල්ලි කියලා. නමුත් මෙතනින් අපි ගන්නේ මේ අක්ෂරයට ල් අක්ෂරයට මුලින් යදලා තියෙන නිසා පැල්ලි. න් අක්ෂරයට මුලින් මේ නයන අක්ෂරයට මුලින් තියෙන හින්දා පැණි. ඒ වගේම මෙතනින් ගන්නේ ඇණයි. එහෙමනම් පැල්ලි පැණි ඇණයි කියලා ගන්න පුළුවන්. මෙන්න මේ සිස්ටම් නැතුව වෙනත් ආකාරයට යෙදෙනවා නම් අයන්න සවුන්ඩ් වලින් ගන්න පුළුවන්. පල්ලි, පණි, අණයි කියලා කියන්න පුළුවන්. එහෙමනම් මෙන්න මේ බලන්න පැල්ලි, පැණි, ඇණයි ඇයන්න සවුන්ඩ් ගන්නවා. ඈ කියන අක්ෂරය ගන්නවා. සවුන්ඩ් එක ගන්නවා. පල්ලි, පණි, අණයි මෙතනදී ගන්නේ ප කියන සවුන්ඩ්. ඒ කියන්නේ අයන්න අක්ෂරයට සමාන උච්චාරණය මෙතනින් ගන්නවා. මෙතනින් ඇයන්න අක්ෂරයට සමාන උච්චාරණය ගන්නවා. එහෙමනම් මෙන්න මේ ආකාරයට දෙමළ භාෂාව මුල සිට සරලව ඉගෙන ගන්න Learn Tamil with Raslan යන YouTube channel එක subscribe කර follow කර share කරන්න. ඔබට දෙමළ භාෂාව මුල සිට සරලව ඉගෙන ගන්නට පුළුවනි. ස්තුතියි.